Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද ගහන්නේ වලව්ව කියන සුපිරිම ලංකාවේ දෙක හොර ගේම් එක. ඉතින් මටත් හිතුණා මේක අරන් එන්න. එහෙනම් අපි දැන් බලමු මොකද මෙයා කියන්නේ කියලා. මේ වලව්ව අద్භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නෑ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදියට පරණ ඩයරියක් වගේ. බලමු. මම ආවේ වලව්වේ අභිලාෂ හොයාගන්න. ඒ මෙතන දන්වැලකින් බැදලා හිර කරා. වලව්වේ ලොකු නිදානයක් තියෙනවා. ඒක ගන්න පූජාවක් කරන්න එනවා. නිදානේ තියෙන ගෝවාවේ සාපේ ලක් වෙලා ඉන්න බ්ලා 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 බ්ලා. ඒ පොත කියවන්න පහළ තට්ටුවේමයි. ඒත් මට ඒක හොයාගන්න බැරි වුණා. ඒක හොයාගන්න පුළුවන් ඉක්මනින් මෙහෙන් පිට වෙන්න. ඔක්කේ. එහෙනම් අපි මේකේ කියන විදිහට කරලා බලමු. හරි guys, ඉතින් මේකේ තියෙන්නේ අපිට මේ රංකාසි ටිකක් හොයාගන්න. මෙතන යතුරු තියෙනවා. අපි එතන මචං ලොක් කරලා තියෙන්නේ. අපි දැන් මෙතනින් එළියට යන්න ඕනේ. රන්කාසි 12ක් තියෙනවා. හරිද? ඒ රන්කාසි 12 නාග මොකක්ද එකක්. ඒකට දාලා දියමති දාන්න තමයි තියෙන්නේ. ඉතින් මම පොඩ සවුන්ඩ් අඩු කරගන්නම් මේකේ. අඩු කරගන්න. ආම්මඩ සිල් මේ දැන් උතුල වෙන්න ඕනේ. පටන් ගැම්මෙන්න තියෙනවා කියන්කෝ. ඒක පුට කොහොමද මම හොයාගන්න බැරි වුනේ ඉතින්. ඒ අනිමාලේ අඩනිය කවියක් අය තියෙන්නේ පොඩ කියලා බලන්න. ආම්මට සිල් ගයිස් දියමන්ති තියෙනවා. අඩෝ ඒක නම් වාසනාව වගේ. අපිට මචන් දැන් ක්‍රෝබාරයක් ඕනේ නම් මෙතනින් යන්න. හරිද? මම පොඩ්ඩක් මේක ප්ලේ කරලාත් බැලුවා. ක්‍රෝබාරයක් ඕනේ නම් අම්මට දෙනවා මේ තියෙන ක්‍රෝබාර එක. ඕකේ. එහෙනම් අපි දැන් ක්‍රෝබාරකින් අපේ දොර අරගමු අපිට එළියට ය아가න්න. එහෙනම් අපි මේ පළවෙනි එක කඩාගමු ෂේප් එකේ. වරෙන්ම. ඕකේ. එක හරි ඊළඟ එක එකත් හරි උඩ එක එකත් හරි දැන් අපි එහා පැත්තට යත් කරමු. ඉතින් guys මම මේකේ කලින් අප්ඩේට් එක ගහලා බැලුවා. ඇත්තටම මේ සෙන්සිටිවිටි චුට්ටක්වත් හොඳට තිබ්බේ නැහැ කලින් අප්ඩේට් එකේ. දැන් මේ අප්ඩේට් එකේ සුප්‍රියටම සවුන්ඩ් තියෙනවා. ඒ වගේම සෙන්සිටිවිටි හොඳටම තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න. ලංකාවේ කැම්ම තමයි. ඉතින් මේක අදපු කට්ටියට ගොඩක් thank you කියලා ලංකාවට මේ වගේ ගේම් එකක් හදලා දුන්නට. අම්මට සිටි guys ඔන්න මට අපේ පළවෙනි කොයින් එක හම්බුණා. අපි දැන් මේ ක්‍රෝබාර දෙක අයින් කරගමු. මට ක්‍රෝබාර වැඩක් නැහැ දැන්. අපි යට තට්ටුව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු ආයේ කොයින් කොහේ හරි තියෙනවද කියලා. මොකද යට තට්ටුවේ දැම්ම උඩ තට්ටුවට යනකම් යන් අපි. අම්මට සිමි මොකද්ද? ඕයි. මේකේ මලමිනි කීයක් ඉන්නවද? හරි ඔන්න දෙකයි. ඔන්න යට තට්ටුවෙන් අපිට දැනට දෙකක් හම්බුණා. මේ මොනවද බයි තොඩ බිම තියෙන්නේ? මේ කොයින් නෙමෙයිද? ඕකේ අපි මේ හරි බලාගමු. මේක ඇස්සේ මෙතන නෑ. මෙතන නෑ. ආයෙ කොහෙද තියෙන්නේ මේකේ? මේ මෙතන එකක් තියෙනවා අරින්න පුළුවන්. එතනත් නෑනේ. ඊට පස්සේ guys අපි චුට්ටක් මේක අස්සේ බලමු. මේක අස්සේ තිබ්බ පෙට්ටියක් මට මතකයි. මෙති මේකේ ඒ දෙකෙත් නෑ බොයිස් හරිද? ඉතින් මේ ගේම් එකේ කොයින්ස් තියෙන්නේ එකම රටාවකට. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක බලලා පුළුවන් ඔයා ප්ලේ කරනවා නම් කොයින්ස් ටික හොයාගන්න. ඒ කියන්නේ හැම එකම තැන තමයි කොයින්ස් ටික තියෙන්නේ. වීක් ගෝල් එකක් තියෙනවා අපිට කඩා ගන්න බැරි විදිහ බෑනේ. මචං එකට මිටියක් ඕනේ. මිටියක් මන්ලක නෑ. ඔන්න ආච්චි එනවා. ආච්චි කටහඬ එනවා මට ෂේප් එකේ. කටහඬ ඇහුන්නේ නැහැ. බොරු කියන්න එපා. ආච්චිට මේ අපේ දැන් ඇහක් කිම්පෙන්න. අපි දැන් ඔන්න මට තව එකක් කමනවා බලමු මෙතන. අම්මට තවයක් තියෙනවා. මේක ගන්න නම් අපේ යතුරු අපිට වට්ටන්න දෙනවා. හරි ඔන්න guys ඉතින් ආරම්භයෙන්ම අපිට 4ක් හම්බුණා. ඇත්තටම හොඳයි. එහෙනම් අපි දැන් උඩට ගිහිල්ලා බලමු අපි 100 තාත්තා එහෙම ඉන්නවද කියලා. ආච්චි අම්මා නමයි පස්සෙන් පන්නවා. වැරදි වැඩක් කරේ නෑ ආච්චි මන් තාම. අපේ 100 තාත්තා එළින් ඉන්නවද බලමු. මේ ඉන්නේ 100 තාත්තා.
ගායිස් ඉතින් මම මේ සෙටින් වලින් මේ සීයා තාත්තව අයින් කරගන්න මොකද මේක හිටියත් වැඩක් නැති එකේ ඔයාලා හිතන්න එපා මම මේ ලේසි කරගන්න කරනවා කියලා හරිද සීයා තාත්තා හිටියත් වැඩක් නැහැ කෝකා උඩට වෙලා බම්බු කල කල ඉන්නවා එහෙනම් මං සීයා තාත්තව නැති කරගන්න ඉතින් ඔයාලා බැන බැන කමෙන්ට් දාන්න එපා සීයා තාත්තා හිටියත් අපිට ගේම් එක ගන්න පුළුවන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ හරි ගායිස් ඔන්න අපේ පළවෙනි හතර දාගත්තා අපි එහෙනම් දැන් දියමන්ති මේ හරියෙන් වට්ටලා තියාගමු මොකද යන තැන අරන් යන්නත් බෑ සීයා තාත්තේ ඔයා මං දැන් නැති කරනවා ඔය ඉන්නේ මචං සර්වන් කියලා ඒ කියන්නේ සර්වන් කියන්නේ මං දන්න තරමින් නම් මේ සර්වන් එතකොට ආච්චි සීයාව සර්වන් කෙනෙක් ගාලා දාන්නේ අයියෝ ආච්චි මොකද්ද බං අපි මේ විදිහට චෙක් කරගමු ආච්චි වෙනවා පිටිපස්සෙන් ආමේ ලිපදේ ආමේ ගමු ගයිස් මේක අපිට මේ ලීවර් එක ඕන වෙනවා ඉස්සරහට නිදහනේ ඇතුළට යන්න අපිට මේ ලීවර් එක ඕන වෙනවා මෙතන කොයින් එකක් තියෙනවා අපි මේවත් පුඩහට චෙක් කරනවා නේ ආච්චි ඵලයන්කෝ තාතා වණ්ඩේ පාච්චි තින් ඕකේ අපි දැන් පොඩ්ඩක් මේ කාමරේ පැත්තේ බලලා ආවනේ බා අපි බැලුවනේ මේ කාමරේ නෑ පොඩ්ඩක් චෙක් කරගමු මේ යට තට්ටු එහෙම බැලුවද මම මතක නෑ කිසිම දෙයක් ආච්චි නෑ වෙන්න මෙතන අපිට ආච්චි නවා දුවපා ගයිස් මෙතන තියෙන අපි මෙතන විදිහට චෙක් කරගමු ෂේප් එකේ මෙතනත් නේ අඩේ ඵලයන්කෝ ආච්චි මේක මට අයියෝ නම් මාරවටකුනේ මට හරි ඵලයන්කෝ බං ඉක්මනට බෙහෙත් හොයා ගන්න අඩෝ මම හෙල්ත් නෑ ආවේ තියෙන බෙහෙත් ඵලයක් අපිට බෙහෙත් ඵලයක්ද මම බෙහෙත් ඵලයක් කියලා හිතාමු ආච්චි නෝ මචං අපි ආච්චිට බය පොඩ්ඩක් හැංගෙමු මොකද ආච්චි පාවුනේ එයා හිතනවනේ එතකොට අපි එයාට බය නැහැ කියලා ආච්චි යනවා ඉතින් මේකේ අර ග්‍රැනි එකට වඩා සුපිරිකම එකට තියෙන්නේ මේ ආච්චිලා ඒ කියන්නේ දැන් කොච්චර ගැහුවත් අපේ හෙල්ත් එක බහිනනම් මැරෙන්නේ නැහැ නේ අන්න ඒක තමයි ග්‍රැනි එක එහෙම ගාපු එක සැරේ මැරෙනවනේ බා මේකේ ඒ වගේ ඒවත් තියෙනවා අපි මෙන්න මේව චෙක් කරගමු අනේ ඵලයන්කෝ ආච්චි ආතර කොයින් නැති නේ විදිහට ගනි ආච්චිත් එක්ක බෑ ඉදින් කරන්න ආච්චි ඔයාට මන් දැන් යන්න ආච්චි හරි ගයිස් අපි දැන් මෙතනත් තවයක් තියෙනවා අඩෝ ගැම්මක් බං ඔන්න දැන් අපිට 7ක් හම්බෙලා තියෙනවා අපි මේ 7 ගිහිල්ලා දාමු අපි ඊට පස්සේ ඉතුරු ටික හොයාගන්න දෙමු එතකොට අපිට තව 5ක් හොයන්න තියෙනවා 1 2 3ක් දාගමු හරි එහෙනම් අපි දැන් ආයෙ ගිහිල්ලා අපේ ඉතුරු 5ත් හොයාගමු හිතුවට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් ඒ වගේ ආච්චිත් නෑ පේන්ට එතනින් පැනලා අඩෝ මේක මට කඩා ගන්න ඕනේ මිටියක් නෑනේ මම මිටි හොය ඉන්න ඔය දාපුත් නෑ ඉතින් අපි මේ ගේම් එක ඉවර කරලා දාමු කෙලින්ම අනේ ආච්චි ඵලයන්කෝ බං මට නිදායි වැඩක් කරන්න දෙන්නේ නෑනේ මේකි ඇත්තටම ගයිස් 100 ඉන්නේ උඩ තට්ටු විතරයි හරිද මම පොඩ්ඩක් 100 දාගෙන ප්ලේ කරලා බලුවා ඒ ආච්චි තමයි යන දැන් හැමදාම ඉන්නේ අනික 100ට ඇවිද ගන්නත් බෑ ඒ පොර දුවන්න දගලන අපිට දුවන්නත් බෑ අපි ඉතින් පොඩ්ඩක් try කරලා බලමු මෙතන නැති සීන් නැති නා විතර නෑ පඩසිරි මේ කොහෙද බං යන්නේ මේක එකම තැන නෑනේ ගයිස් ඉතින් මේකේ අනේ ඵලයන්කෝ ආච්චි බං උඹලා අම්මා ඉතින් මේ තාම උඩ තියෙනවා විදිහට අරක් චෙක් කරගමු ආච්චි කෑ ගහන්න පාච්චි වල් කෑ ගහුවාම අපේ සවුන්ඩ් එන්නේ ආච්චි අඩේ මේ කියන්න දෙන්නෙත් නෑ පාරයි ගන්න කද්ද ඔය තිබ්බේ මිටියද අනේ මන්ද කමන්නේ යා හරි ගයිස් මේට අනිවාර්ය ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා මේ සුඩිත් එකක් තියෙනවා අපි මේක ගමු ඉතාලට ඔන්න තව 4යි අපිට ඕන වෙන්නේ ඕකේ ආච්චිගේ මූණ දැක්කම මම ටිකක් බය වෙනවා ආච්චි නේද ගන්න බෑවා ප්‍රෙෂර් වගේ ඇති අපි ඉතින් ආච්චිට බෙහෙත් මේ ආච්චිට බෙහෙත් පාර දාන්නවද මේ හරි ඒක මේ නෑ ඒක නෑ හරි නම් ගයිස් අපි දැන් මේ අපිට හම්බෙච්ච දෙකක් ඉස්සරහට දාගමු මේ හරියෙන් ඇවිල්ලා ට්‍රයි දෙක හරි ආය අපිට කොහෙද හොයන්න තියෙන්නේ අපිට දැන් 3යි ඕනේ අපි ගයිස් අපි දැන් පොඩ්ඩක් පල්ලෙහාට යමු පල්ලෙහා පැත්තේ ගිල්ලවලු අනේ ආච්චි එන්න එපා ආච්චි වහාම කරන්න එපා ආච්චි අපිට අනේ ආච්චි වහාම කරන්න එපා හෙල්ත් නෑ ගයිස් අපි ඉදාට මේ බෙහෙත් පැල එක ආගමු හරි ආච්චි අයින් වෙන්න ආච්චි හරි ගයිස් අපි දැන් ආයෙ පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු කෙයි
මේ පැත්ත නම් අපි මේක බැලුවේ නැහැ මේක අස්ස පොඩ්ඩක් බලමු. අම්මට සිරුවන්න කොයින් එකක් තියෙනවා. හරි. ඔන්න තව ඕනේ අපිට කොයින් දෙකයි. මේක කඩන්න වෙයිද බං අපිට තල්ලු කරලා බැරි වගේ සීන් එකක් තියෙන්නේ. මේ පැත්තේ නෑ නේද? මේ ගෙදර කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. සද්ද හැරෙන ගණන් පා මෙතනත් එකක් තියෙනවා අපිට මේක චෙක් කරගන්න අමුතුන. අඩෝ ගයිස් අපිට දැන් ඕනේ තව එකයි හරිද? දැන් මේ අපි අන්තිම එක සෙට් කරමු එහෙනම් අන්තිම එක හොයාගෙන සෙට් වෙන්නම් බොයිස්. හරි ගයිස් ඔන්න මම අන්තිම කොයින් එකත් හොයාගත්තා. ඉතින් මේ මම දැන් මේ කොයින් එක විනාඩි 30ක් තිස්සේ වෙනවා. මම ඉතින් නිකමටවත් කියලා අරග අයින් කරලා බැලුවේ නෑ. එතකම් මෙතන තිබිලා තියෙන මම ඒකයි මේ කට් කරලා කට් සීන් එකක් ඔය දැම්මේ. ඉතින් මේ හරි. එහෙනම් අපි දැන් අපේ නිදානේ හොයාගෙන යමු උඩට. ඉතින් අර කාලකන්ණි යෑනි පිටිපස්සෙන් එනවා තාම ආච්චි. ආච්චිට අපි සමුදෙමු. අපි බලමු හොඳ අවසානයක් අපිට තියෙයිද නැත්නම් අසුබ දුබ්බර අවසානයක් සෙට් වෙයිද කියලා. මෙතන ගිනි මෙලෙත් තියෙන අම්මෝ රස්නිය. හරි ගයිස් ඔන්න එහෙනම් අපි අපේ ජයග්‍රාහී මොහොතට දැන් අපි කොයින් එක දාන්න තමයි ඉන්නේ. okay එහෙනම් අපි දැන් ලීවර් එක අදින්න කලින් දැන් මේක කැරගෙන ඉන්නත් එපා. අපි ඩයමන්ඩ් එක දැම්ම ගන්න ඕනේ නැහැ. විජහට ලයිට් එළිය මං හිතන්නේ okay ඔන්න ගයිස් ලයිට් එළියත් ආවා. අපි දැන් ලීවර් එක විජහට දගමු. okay ඔන්න එහෙනම් අපි දැන් ඩයමන්ඩ් එක අරන් ගිහලා ඩයමන්ඩ් එක දාගමු. ආච්චි කොහේ ඉන්නවද දන්නේ නැහැ. ආච්චි හිතක් හිටියේ මාව පාලනය කරගන්න පුළුවන් කියලා නේද? අතේ ඉන්නේ ආයෙන්නේ. අඩෝ අත දීපන් මේ බලපන් අතේ ඉන්නේ ගයිස්. යයි මම හරි හරි. ගයිස් බලපන්කෝ අඩෝ වීන් නිදානේ කෝ ආච්චිනේ. සුප්පඩෝ බලපන් නිදානේ ලොකු අම්බේ. මේ තියෙන්නේ නිදානේ හැම තැනම රත්තරන් මැණික් වලින් පිරි වාව් සූරියත් ඒ කවුද? සත්‍ය අම්බෝ කවුද ඔයේ? ගෝඩයිම්බරද? හරි ගයිස් එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එනේ ඊළඟ සෙට් එකමු.